ඉන්දියාවේ shopping කරන්න යන හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි shopping කරන්න හොඳ මාකට්ස් මොනවද කියන එක. ඇත්තටම ඉන්දියාවෙන් ගොඩක් quality දේවල් අපිට ලංකාවට වඩා අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. Especially luggage bags, ඇඳුම් සහ කෑම බීම. ඉතින් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ ඉන්දියාවේ නිව් දිල්ලි වල තියෙන ඔයාලට ඕන කරන හැම දෙයක්ම එකම තැනකින් ගන්න පුළුවන් විදිහේ මාකට් එකක් ගැන. ඉන්දියාවේ නිව් දිල්ලියේ වසන්ත් කුංජ් ප්‍රදේශයේ තියෙනවා ඇම්බියන්ස් කියලා shopping mall එකක්. ඉතින් මේ ඇම්බියන්ස් කියන shopping mall එක ඇතුලේ තියෙනවා ස්මාර්ට් බසාර් කියලා department store එකක්. ස්මාර්ට් බසාර් එකෙන් ඔයාලට ඕන කරන luggage bags, kitchen items, ඇඳුම්, accessories, ඒ වගේම cosmetics සහ grocery items ගන්න පුළුවන්. ඉතින් මෙයාලගේ luggage bags වල prices ගොඩක්ම අඩුයි. එයාලා 50% discount දීලා තිබුණා සමහර luggages වලට. ඒ වගේම ඔයා පිටකොටුවෙන් එක luggage bag එකක් ගන්න යන සම්පූර්ණ වියදමටම මේ smart bazaar එකට ඇවිල්ලා 3 piece luggage set එකක්ම ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ quality එකත් ගොඩක් හොඳ තත්ත්වයේ තියෙනවා. ස්නැක්ස් පැත්තට අපි ගියොත් එයාලා ගාව large family pack biscuits තියෙනවා. Indian rupees 30ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 100 ගාණක් වගේ තමයි වෙන්නේ මේ large biscuit packs. ඒ වගේම එයාලා ගාව Oreo large packs තිබුණා, mini Kit Kat packets තිබුණා. ඒවත් රුපියල් 300ක් වගේ තමයි උනේ. රයිස් පැත්තට ගියොත් ඉන්දියාවේ ගොඩක්ම තියෙන්නේ බාස්මති හාල්. ඉතින් මේ ස්මාර්ට් බසාර් එකේ රුපියල් 350කට වගේ අපිට බාස්මති කිලෝ එකක්ම ගන්න පුළුවන්. ඔයාලා මේ ස්මාර්ට් බසාර් එකට ෆ්‍රයිඩේ නැත්නම් වීකෙන්ඩ් එකක වගේ ගියොත් එයාලගේ සිලෙක්ටඩ් අයිටම්ස් වලට ස්පෙෂල් ඔෆර්ස් එහෙම තියෙනවා. ඉන්දියාවේදී මම තවත් වෙනස් දෙයක් දැක්කා. එයාලගේ සුපර් මාකට්ස් ඇතුලේ වෑවර ගෙඩි විකුණන්න තියෙනවා පොල් ගෙඩි වලට අමතරව. ඉතින් මේ තියෙන ඉන්දියාවේ සුපර් මාකට්ස් වල විකුණන්න තියෙන පොල් වල නම් ගාන ලංකාවේ ගානත් එක්ක බැලුවම ලොකු වෙනසක් නැහැ. ඉතින් එයාලගේ බිත්තර උනත් විකුණන්න තියෙන ගොඩක් ලොකු පැක්ස් වල. ලංකාවේ මාකට් එකට කර්ඩ් එන්නේ මැටි හට්ටියක නැත්නම් ප්ලාස්ටික් කප් එකක වුණාට ඉන්දියාවේ සුපර් මාකට්ස් වලට කර්ඩ් එන්නේ මෙන්න මේ විදිහට පැක් වෙලා. ඉන්දියාවේ චීස් varieties ලංකාවට වඩා ගොඩක් තියෙනවා. ඒ වගේම මේ වගේ ප්‍රයිස් එක ලංකාවේ චීස් වලට වඩා ගොඩක් අඩුයි. මොකද මෙයාලා ලෝකලි මේව ප්‍රොඩියුස් කරන නිසා. එතකොට මේ තියෙන්නේ ඉන්දියාවේ හදපු 100% pure forest honey bottle එකක්. මේක 1 kilo bottle එකක්. මට මේ බොටල් එකටම ගියේ රුපියල් 880ක් වගේ ශ්‍රී ලංකන් රුපීස් වලින්. ඇම්බියන් shopping mall එකේ food court එකේ කෑම වල prices හරිම reasonable. ඒ වගේම hygiene ප්‍රශ්න මොකුත් නැහැ. එයාලා හරිම පිරිසිදුවට කෑම හදනවා. අපිට පේනවා එයාලා කෑම හදන විදියත්. ඒ වගේම එයාලා ගාව තියෙන කෑම වල prices ලංකාවේ තියෙන කෑම වලට වඩා ගොඩක් අඩුයි. ඉතින් ඔයාට ඉන්දියාවේ travel කරන වෙලාවට එළියෙන් කන්න බයයි වගේ නම් ඔයාලට පුළුවන් fast food restaurants ඒ වගේම තමයි shopping malls වල food courts වලට ගිහිල්ලා කෑම ගන්න. මොකද එයාලගේ කෑම වල prices ලංකාවේ කෑම වලට වඩා ගොඩක් අඩුයි. ඒ නිසා ඔයාගේ budget එකට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ.